දාඩිය සමග ජලය සහ ලවණ දෙකම ශරීරයෙන් පිටතට යනවා. ඒ නිසා විජලන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හිස රදය, වමනය, ඇඟපත රිදෙන එක, නිදි මත ගතිය, නිින්ද නොයන එක, ඒ වගේ රෝග ලක්ෂණ තමයි වැඩිපුරම ඇති වෙන්නේ. ඊට අමතරව අපේ මුත්‍රා යන ප්‍රමාණය අඩු වෙනවා වගේම මුත්‍රාවල පාට තද පාටක් වෙනවා. අපි පුළුවන් නම් තැඹිලි වතුර, ජීවනී අර ඒ වගේ දේවල් වැඩිපුර පානය කරනවා නම් හොඳයි. ඊටත් අමතරව දෙහි, දොඩම්, නාරං, දෙලුම්, කැඳ වර්ග, සුප් වර්ග ඒ වගේ දේවල්, තැඹිලි වතුර, කුරුම්බ වතුර ඒවා පානය කරනවා නම් මම හිතනවා අපිට මේ තත්ත්වය මගහැර ගන්න පුළුවන් කියලා. මේ දවස්වල අපි වතුර බොන්නේ නැතුව දීර්ඝ කාලීනව ක්‍රියාකාරකම් වල යෙදුනොත් තාප කම්පන තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන්. එතකොට හෘද වස්තුවට මොළයට පවා බලපෑම් ඇති වෙන්න පුළුවන්. කලන්තය, ෆිට් එක, ඒ කියන්නේ වලිප්පුව, ඊට අමතරව මරණ පවා සිදු වෙන්න පුළුවන්. කමේ රෝග වැඩි වෙනවා. දාඩිය බිබිලිය වැඩි වෙනවා. දද කුෂ්ඨ වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. දරුවාම දවසට දෙසරයක් නාවන්න. දෙසරයක් වතුරේ සෙල්ලම් කරන්න ඉඩ ගන්න ලබා දෙන්න. LOLC ෆිනෑන්ස් වෙතින් ලබා දෙන කෙටි කාලීන ස්ථාවර තැන්පතු. මේ දිනවල ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙලා හිරු මුදුන් වීමත් සමගම අපේ ශරීරයෙන් දාඩිය විශාල වශයෙන් ඉවතට යනවා. දාඩිය සමග ජලය සහ ලවණ දෙකම ශරීරයෙන් පිටතට යනවා. ඒ නිසා විජලන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විජලන තත්ත්වය නිසා රෝග ලක්ෂණ කීපයක් මතුවෙනවා. විශේෂයෙන්ම හිස රදය, වමනය, ඇඟපත රිදෙන එක, නිදි මත ගතිය, නිින්ද නොයන එක, ඒ වගේ රෝග ලක්ෂණ තමයි වැඩිපුරම ඇති වෙන්නේ. ඊට අමතරව අපේ මුත්‍රා යන ප්‍රමාණය අඩු වෙනවා වගේම මුත්‍රාවල පාට තද පාටක් වෙනවා. ඉතින් අපේ මුත්‍රාවල පාට තද පාට වෙලා තියෙනවා නම් අපි ඇත්තටම විජලනයටපත් වෙලා වතුර බීලා මදි. ඉතින් මේ තත්ත්වෙන් මිදෙන්න නම් අපි වැඩිපුර වතුර පානය කරන්න ඕනේ. වතුර පානය කරනවා විතරක් මදි. මොකද වතුර විතරක් නෙමෙයිනේ. සෝඩියම් ලවණයත් අපේ ශරීරයෙන් ඉවතට යනවා. ඒ නිසා අපි පුළුවන් නම් තැඹිලි වතුර, ජීවනී අර ඒ වගේ දේවල් වැඩිපුර පානය කරනවා නම් හොඳයි. ඊටත් අමතරව දෙහි, දොඩම්, නාරං, දෙලුම්, කැඳ වර්ග, සුප් වර්ග ඒ වගේ දේවල්, තැඹිලි වතුර, කුරුම්බ වතුර ඒවා පානය කරනවා නම් මම හිතනවා අපිට මේ තත්ත්වය මගහැර ගන්න පුළුවන් කියලා. ඉතින් කැඳ වලට, සුප් වලට, දෙහි වලට ලුණු පොඩ්ඩකුත් මිශ්‍ර කරලා පානය කරන්න දෙන්න. දරුවන්ට විශේෂයෙන්ම වතුර බෝතලයක් ගෙනියන දරුවන්ට වතුර බෝතල් දෙකක්ම පානය කරන්න ඉඩකඩ සලසලා දෙන්න. ඊට අමතරව අපේ පාරේ වැඩ කරන සහෝදරයෝ, ඊට අමතරව ක්‍රීඩා කරන දරුවෝ, පාපැදිවල ගමන් කරන අය, කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් වල ඉන්න අපේ පුද්ගලයෝ අපි හැමදාම වෙනදාට වැඩිය වතුර ටිකක් පානය කරනවා නම් හොඳයි. එහෙම නැති වුණොත් අපිට විජලනය වෙනවා. ඊට අමතරව අපිට වැඩ ටික කරගන්න මොළේ වැඩ කරන්න නැති තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන අපි හැමදාම කල්පනාකාරී වෙලා ස්වභාවික දියර ආහාර පානය කරගන්න. කෘත්‍රිම දියර ආහාර නෙමෙයි. ඊටත් අමතරව මේ දවස්වල අපි වතුර බොන්නේ නැතුව දීර්ඝ කාලීනව ක්‍රියාකාරකම් වල යෙදුනොත් තාප කම්පන තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන්. එතකොට හෘද වස්තුවට මොළයට පවා බලපෑම් ඇති වෙන්න පුළුවන්. කලන්තය, ෆිට් එක, ඒ කියන්නේ වලිප්පුව, ඊට අමතරව මරණ පවා සිදු වෙන්න පුළුවන්. අපි වතුර බොන්නේ නැතුව විශේෂයෙන්ම යුද්ධ පුහුණු කිරීම, ක්‍රීඩා මැරතන් තරග, බයිසිකල් තරග, ඉස්සරහට අවුරුදු උත්සවත් වෙනවනේ. ඒ වැඩි අපි මේ සියලුම දේ කරන්න ඕනේ. අපි පුළුවන් නම් වැඩිපුර ස්වභාවික දියර ආහාරයට අරගෙන. හැබැයි කෘත්‍රිම දියර ආහාරයට දෙන්න එපා, බොන්න දෙන්න යන්න එපා. මොකද ඒ මගින් අපි බෝ නොවන රෝගවලට යොමු වෙනවා. ඉතින් මේ වෙලාවේ පැණි බීම වර්ග අර ඒ වගේ කෘත්‍රිම දියර ආහාර අපේ දරුවන්ට දෙන්න යන්න එපා. විශේෂයෙන්ම සීනි එකතු කරපු ආහාර තමයිට දෙන්න යන්න එපා. බීම දෙන්න යන්න එපා. ඒ මගේ බෝ නොවන රෝග වැඩි වෙන්න පුළුවන්. ඊටත් අමතරව මේ දවස්වල අපේ දරුවෝ අපි අතර හැමේ රෝග වැඩි වෙනවා. දාඩිය බිබිලිය වැඩි වෙනවා. දද කුෂ්ඨ වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. දරුවාම දවසට දෙසරයක් නාවන්න. දෙසරයක් වතුරේ සෙල්ලම් කරන්න ඉඩ ගන්න ලබා දෙන්න. උදේට විනාඩි 20 කුයි හවසට විනාඩි 20 කුයි වතුර තියනවා නම් මම හිතනවා මේක අවම කරගන්න පුළුවන්. ඊටත් අමතරව අපි සරල කවුපු ඇඳුමක් අඳින්න පුළුවන් නම් ඉතාම වැදගත්. දවල් 11යි 4යි අතර වැඩිපුර අත්‍යවශ්‍ය කාරණයකට මිසක් පාරවල් වල ක්‍රීඩාකාරවල සෙල්ලම් කරන්න ඉඩ කඩ ලබා දෙන්න එපා. හැබැයි සෙල්ලම් කරන එක ඉතාම වැදගත්. ක්‍රීඩා කිරීම ශාරීරික වගේ මානසික සුවයටත් වැදගත්. ඉතින් උදේ වරුවේ හවස් වෙලාවේ අපිට ක්‍රීඩා කරන්න පුළුවන්. මේට අමතරව මතක් කරන්න අපි විතරක් නෙමෙයි මිනිස්සු විතරක් නෙමෙයි සත්තුත් ඉන්නවානේ අපේ පරිසරයේ. ඉතින් සතෙක්ට වතුර ටිකක් තියන්න. එලිමහනේ කුරුල්ලන්ට වෙනස් සත්තුන්ට උනත් වතුර ටිකක් බොන්න වතුර භාජනයක් තියන්න. හැබැයි ඒක දිනපතා පිරිසිදු කරන්න එහෙම නැතුනොත් ඩෙන්ගු මාරක මදුරුව වුණත් බෝ වෙන්න පුළුවන්.
ඊටත් අමතරව අමතක කරන්න එපා හැම අවුරුද්දකම අප්‍රේල් මාසේ අපිට රස්නේ එනවනේ. ඉතින් ඕක අවම කරගන්න පරිසර ව්‍යාපෘතියක් විදිහට අපි හැමෝම එක පැලයක් හරි හිටෙවුවොත් අවුරුද්දට පැල 2000 පැල කෝටි 2ක් වැඩි කරගන්න පුළුවන් අපිට. ඉතින් ඒ මගින් මම හිතනවා පරිසරය සිසිලණය කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ වගේ අවස්ථාවක දැන් ළමයින්ට මේ පාර යන කට්ටියට ඒක වැඩ කරන ස්ථානවල වැඩ කරන තත්ත්වයක් තියෙනවා. මොන වගේ ක්‍රියාකාරකම්ද කරන්න ඕනේ? මොන වගේ දේවල්ද පාලනය කරන්න ඕනේ කියලා. ඔය ඇත්තටම ඉතින් අපේ ගෙවල් වල තියෙන කුරුම්බ වතුර, පොල් වතුර ටික, දෙහි වතුර ටිකක් ඒකට පුළුවන් නම් ලුණු ටිකක් දාලා දෙහි ද්‍රාවණයක් වගේ හදලා බොන්න පුළුවන්. ඉතින් වතුර ටිකක් වැඩිපුර බොන්න. වතුර බෝතලයක් බොන්න කෙනාට වතුර බෝතල් දෙකක් විතර වැඩිපුර බොන්න දෙන්න. අපිට පුළුවන් නම් දවසට දෙසරයක් හරි නාන්න පුළුවන් නම් වැඩිපුර වතුර ටිකක් බොන්න පුළුවන් නම් මම හිතනවා මේ තත්ත්වය නවම කරගන්න පුළුවන්. පාසල් වල දරුවන්ට, පාරේ වැඩ කරන පුද්ගලයන්ට, බස් වල කෝච්චි වල ගමන් විමාන යන අය අපි හැමදෙනාම වෙනදාට වැඩි වතුර බෝතලයක් පානය කරන්න අපි සූදානම් වෙන්නේ. යම්කිසි තාපකම්පන තත්ත්වයක් හෝ ආසාද තත්ත්වයක් ඇති වුණොත් මොකද්ද ගන්න ඕන පියවර? ඔය ඇත්තටම දැන් පරිසර උෂ්ණත්වය ගොඩාක් වැඩි වෙලා අපේ ශරීර උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැති වෙන විදිහට සමහරක් වෙලාවට වැඩි වෙන්න පුළුවන්. ඒ මගින් තාපකම්පන තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඉතින් වතුර බොනවා නම් වැඩිපුර මේක අවම කරගන්න පුළුවන්. හැබැයි හදිස්සියෙම දෙයක් කළා කලන්තයක් කර හැදුනොත් ඒ දරුවට පොඩක් කලන්ත ගතිය හරි සී නැතිවීමක් තියෙනවා නම් වම් පැත්ත යටට වෙන විදිහට හරවලා තියන්න. ඉතින් එහෙම සී මත කල්පනාව දිනනවා නම් මම හිතනවා ළඟම ඉන්න වෛද්‍යවරයෙක් වෙත හරි රෝහලක් වෙත ගෙනියන්න